අයිබෝන් හිතවතුනි අද අපි කතා කරන්නේ ටිකක් දුරදිග යන ටොපික් එකක් ගැන. ටිකක් දුරදිග කියලා කිව්වට මේක මේ කතාව ආලෝක වර්ෂ 40කට වඩා දුර කතාවක්. ජීවත් වෙන්න සුදුසු වෙනත් ග්‍රහලෝකයක් හොයාගන්න අපට පුළුවන් වේවිද? මේ ගැන අලුත් කතා බහ ලෝකයේ ඇති වෙලා තියෙනවා. ඒ තමයි TRAPPIST 1e කියන ග්‍රහලෝකය ගැන. TRAPPIST 1e කියන ග්‍රහලෝකය ඇත්තටම ඉන්නේ අපිට වඩා ආලෝක වර්ෂ 40ක් විතර දුරින්. අපිට රෑට අහස බලද්දී තරු දහස් ගානක් පේනවනේ. සින්දුවකුත් තියෙන්නේ රෑ අහසේ තරු කැට පායා දිලුණ කියලා. හැබැයි මේ විදිහට අපි ලස්සනට තරු දැක්කට අපට ඇත්තටම පේන්නේ ඒ තරු වල අතීතය. උතුරු තරුව තියෙනවනේ. ඒ තරුවේ ඉඳලා ආලෝකය පෘථිවියට එන්න අවුරුදු 400ක් විතර යනවා. ඒ කියන්නේ අපට දැන් පේන්නේ මීට අවුරුදු 400ක් පරණ රූපයක්. TRAPPIST 1e කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත තියෙන ග්‍රහලෝකයක්. ඒ කියන්නේ පිටසක්වල ග්‍රහලෝකයක්. TRAPPIST 1 කියලා වාමන තරුවක් තියෙනවා. ඒක වටේ ග්‍රහලෝක 7ක් යනවා. මේ ග්‍රහලෝක 7න් එකක් තමයි TRAPPIST 1e කියලා කියන්නේ. මේ පිටසක්වල ග්‍රහලෝකය ගැන අපේ ලෝකයේ අය උනන්දු වෙන්න විශේෂ කාරණා කීපයක් තියෙනවා. එකක් මේක පෘථිවිය වගේමයි. ගල් වලින් හැදුණු පාෂාණමය ග්‍රහලෝකයක්. සයිස් එකත් පෘථිවියට සමානයි. අනික් විශේෂ කාරණාව තමයි මේක පිහිටලා තියෙන්නේ තරුව වටේ තියෙන ජීවියට හිතකර කලාපේ. ඒ කියන්නේ ග්‍රහලෝකයේ තරුවට ගොඩක් ළඟයි නම් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි. ගොඩක් දුරයි නම් හරි ගොඩක් දුරයි නම් උෂ්ණත්වය අඩුයි. සීතලම සීතල ග්‍රහලෝකයක්. එතකොට මේ TRAPPIST 1e කියන ග්‍රහලෝකයේ තියෙන්නේ අර රතු වාමන තරුවේ ඉඳලා ජීවත් වෙන්න පුළුවන් උෂ්ණත්වයක් තියෙන දුරකින්. ද්‍රව ජලය ලබා ගන්න සුදුසු උෂ්ණත්වයක් තියෙන දුරකින් තමයි මෙම TRAPPIST 1e කියන ග්‍රහලෝකය පිහිටලා තියෙන්නේ. අනෙක් කාරණාව තමයි අපේ පෘථිවිය වගේ නෙවෙයි. ග්‍රහලෝකයේ එක පැත්තකට හැමදාම එළිය වැටිලා. අනික් පැත්තට හැමදාම අඳුරුයි. ජීවින් ඉන්නවා නම් ජීවත් වෙන්න පුළුවන් මේ දෙක අතර ඉතා කුඩා ප්‍රදේශයක්. ජේම්ස් වෙබ් දුරක්ෂයෙන් සිදු කළ නිරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා මේ TRAPPIST 1e ග්‍රහලෝකයේ වටේට වායුගෝලයක් තියෙන්න පුළුවන් කියලා. ඒ වගේම මෙම වායුගෝලයේ ප්‍රධාන වායුව නයිට්‍රජන් වෙන්නත් පුළුවන් කියලා නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් නයිට්‍රජන් ලොකුද? එහෙම කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අමතක කරන්න එපා අපේ වායුගෝලයේ 78%ක් තියෙන්නේ නයිට්‍රජන් වායුව. ඒ කියන්නේ ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් නිර්මාණය වෙන්න නම් නයිට්‍රජන් අවශ්‍යයි. ජේම්ස් වෙබ් දුරක්ෂයෙන් කොහොමද මේ තොරතුරු ලබා දෙන්නේ? ඒක වෙන්නේ මෙහෙම. ග්‍රහවස්තු ඉදලා වායුගෝලය පහු කරලා එන ආලෝක කිරණ ඇනලයිස් කරලා බලනවා මොන අදෝරක්ත පාටද අඩු වෙලා තියෙන්නේ කියලා. ඒ අඩුවීම් වල රටාව බලලා තමයි අනුමාන කරන්නේ මේ ග්‍රහලෝකයේ වටේට තියෙන වායුගෝලයේ මොන වායුද්ද තියෙන්න පුළුවන් කියලා. TRAPPIST 1e ගැන පරීක්ෂණය කරන උනන්දු වෙන අය අතුරින් වෙනසුලාවේ සිමේන සහ ෆින්ලන්තයේ වෙනස ගැන ලෝකයේ අය වැඩිපුරින් කතා වෙනවා. මේ දෙන්නම මේ කොස්මික් ගර්ල්ස් ෆවුන්ඩේෂන් එකේ සමාජිකාවන් දෙදෙනෙක්. සිමේන මේ ගැන අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ නයිට්‍රජන් සහිත වායුගෝලයේ ඇති ග්‍රහලෝකයක් ගැන තොරතුරු ලැබුණා කිව්වම මට ගොඩක් සතුටු හිතුණා. ඒ වගේම එහි ජීවින් ඉන්නවා නම් ඔවුනුත් අපි ගැන දැනගන්න කුතුහලයෙන් ඇති කියලා. ඒ වගේම තමයි වෙනස කිව්වේ පෘථිවියෙන් පිට ජීවියක් ඇති කියලා හිතන්න පුළුවන් මෙවැනි තොරතුරු ලැබීම සතුටක්. ඒ වගේම විශ්වයේ අපි තනියම නෙමෙයි ඉන්නේ කියලා දැනගන්න ලැබීමත් සතුටක් කියලා තමයි වෙනසක් කිව්වේ. මේ ගැන පරීක්ෂණ කරන අය නම් කියන්නේ මේ ග්‍රහලෝකයේ පිටසක්වල ජීවීන් ඉන්නවා නම් උන් බැක්ටීරියාවක් වගේ ජීවීන් එහෙම නැත්නම් නවීන තාක්ෂණයක් ඇති ශිෂ්ටාචාරයක් ඇති අය වෙන්න පුළුවන් කියලා. හැබැයි දැනට ඇති දත්ත අනුව නම් එවැනි නිගමනවලට එන්න බෑ කියලා තමයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. දැන් ඔවුන් කරන්නේ වායුගෝලය පරීක්ෂා කරලා බලලා විවිධ නිගමනවලට එන එක. මේ TRAPPIST 1e ග්‍රහලෝකයේ තියෙන්නේ පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 40ක් විතර දුරින්. ඒ කියන්නේ ආලෝකයේ තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යන වේගෙන් අවුරුදු 40ක් ගියාම යන දුර. එතකොට මෙහි ඉඳලා ඒ ග්‍රහලෝකයට යන්න කොච්චර කල් යයිද? අවුරුදු මිලියන ගානක් යන්න පුළුවන්. දැනට පෘථිවියේ භාවිතා කරන වැඩිම වේගයෙන් යන්න පුළුවන් අභ්‍යවකාශ යාන භාවිතා කළත් මේ TRAPPIST 1e කියන ග්‍රහලෝකයට යන්න හිතන තරම් ලේසි නෑ කියලා තමයි මේ ගැන පරීක්ෂණ කරන අය කියලා තිබුණේ.